අපාර්ට්මන්ට් එකේ යතුරු නැති කරගෙන තියෙනවා. යතුරු නැති කරගෙන ඉතින් යතුරු අමතක කරගෙන තියෙනවා. ඉතින් එහෙනම් මේ බ්ලොග් එක ඔයාලට. ඉතින් හරිම දුකින් හරි කියන්න වෙනවා ජයග්‍රාහී දෙවනි වතාවටත් අපි දුන්නා ගේ ඇතුලේ අපාර්ට්මන්ට් එකේ කීයක දාලා ගෙදර දොර වැහුවා. ඉතින් එකම එක පාඩුවක් මොකද එක මේ දෙවනි වතාව කලින් පාරුනේ මගේ අතින් දෙවෙනි පාරුනේ දැන් උනේ හස්බන්ඩ්ගේ අතින් ඉතින් දැන් දෙක සමානයි. නැත්තම් හස්බන්ඩ්ගෙන් බැනුම් අහන් හිටියේ තාමත් ඒක වතාවේ වෙවි. ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක මම කියන්න එදා නම් යාළුවෙක් එක්ක අපි ගෙදරට ආවේ. මම හස්බන්ඩ් එළිය හිටියේ. මම මගේ අතුරු අරගෙන ඇවිල්ලා මෙහෙම කියන්න මුලින්ම අපිට අපාර්ට්මන්ට් එකේ යතුරු 6ක් දීලා තියෙනවා. එකක් කොමන් ඒරියාස් වලට කොමන් කී එක. ඊට පස්සේ ඉතුරු කීස් 5 අපිට ඩෝර් කරගෙන ඉතින් එකක් මගේ බෑග් එකේ තියෙනවා. මම වැඩට යද්දී අරන් යනවා. එකක් හස්බන්ඩ් ළඟ තියෙනවා. ඉතින් ඉතුරු යතුරු ටික තියෙන ගේ ඇතුලේ. ඉතින් ෆස්ට් ටයිම් අපිට ඒක වුණාම අපිට උනේ යාළුවෙක් එක්ක මං ගේ ඇතුලට ගියා. බඩු වගේක් අරගෙන හස්බන්ඩ් අනිත් යාළුවත් එක්ක එළිය හිටියා. ඉතින් මා යාළුවා ඉතින් දන්නවනේ ගෑල්ලම එකතු වුණාම ඉතින් විස්තර කතා කර ඔබ දුපු ටිකක් කිය තමයි මම ඩක් ගාලා වොෂ්රූම් එකට ගිහලා මගේ බඩු ටිකත් වෝටර් බෝටල් එකයි ඒ ටික අරන් මම ආපහු යන්න ආවේ. ඉතින් හැරලා යද්දි මට කීයක අමතක වුණා. කීයක අමතක කරලා මම දොර වැහුවා. දොර වහලා ලිෆ්ට් එක ගන්න ප්‍රෙස් කරද්දි තමයි මට මතක් වුණේ යතුරු ඇදලා දාලා තමයි දොර වැහුවේ කියලා. ඉතින් හස්බන්ඩ්ගේ මම අහන්න බලාගෙන ඉතින් කිව්වා එදා ඒ වෙලාවේ රෑ වුණේ. රෑ සතිය දවසක රෑ. හැබැයි ඒ වෙලාවේ ඕපන් කරනවා නම් 115ක් තමයි අපේ අපාර්ට්මන්ට් එකට ගෙවන්න ඕනේ. ඉතින් ඒ වෙලාවේ යාළුවෝ දෙන්නෙක් ඇත්තටම යුරෝ 105ක් කියන්නේ ලොකු ගාණක්. ලංකාවේ මුදලින් ඉතින් යුරෝ 105ක් කියන්නේ ලොකු වටින ගාණක්. ඉතින් ඒ වෙලාවේ යාළුවෝ දෙන්නෙක් කිව්වා එහෙනම් මෙයාලා ගෙදර යන් පහුවෙන් දුදේම අරගෙන කියලා. මොකද සතිය දවසල නෝමල් වැඩ කරන පැයවලට යුරෝ 48ක් තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැමම අපි අරන් හිටපන් පිටින්ම යාළුවගේ ගෙදර ගිහලා නිදියගෙන අපි පහුවෙන්ද උදේම 7 වෙදි ඇවිල්ලා ගෙදරට කෝල් කරලා 9 මාර විතර වුණා. මොකද යාළුවා 9ට තමයි වැඩ පටන් ගන්නෙ. හැබැයි 7 ඉඳලා ඕපන් කරගෙන එනවා. 9 මාර විතර වුණා කී අපාර්ට්මන්ට් එක අරින්න ඉතින් මමත් වැඩට එද්දිද පරක් වුණා. හස්බන්ඩ්ුත් එදා පරක් වුණා. ඉතින් අපි කියලා ඒ වෙලාව ඇවිල්ලා මැෂින් එකකින් යාලා කාඩ් මැෂින් එකේ ගෙනලා කාඩ් එක පේ කරලා ඔන්න අපාර්ට්මන්ට් එකේ දොර අරගත්තා. ඊට පස්සේ හැබැයි යාළුවට මිස්ටේක් එකක් කළා. යාලා ආපහු මට සති දෙකකින් බිල් එකක් එවුවා. පේ කරන්න කියලා 40ට. මම ඒ වෙලාවේ ඔල්රෙඩි පේ කරලා තිබුණා. ඉතින් මගේ පේමන්ට් රිසිට් එක ඇත්තටම අපි ඉල්ලගත්තේ නැහැ. ඔයාලගේ බැංක් එකේ ට්‍රාන්සැක්ෂන් එක පේ කරලා තියෙනවා කියලා. ඉතින් ඒක හැමම ඒ විදිහට ගියා. මොකද බිල් එක ගෙදර එනවා නම් යුරෝ 10ක් වැඩි වෙනවා. මේ අපේ ප්‍රයිවට් අපාර්ට්මන්ට් එකේ ප්‍රොසෙස් එක මම කියන්නේ. ඒතකොට 58ක් වෙන නිසා තමයි අපි ඒ වෙලාවෙම 48ක් කියලා කීයක අපාර්ට්මන්ට් එක අරගත්තා. මොකද කීයක ගේ ඇතුළේ තිබුණා. නැති වෙලා නෙමෙයි අමතක වෙලා. ඉතින් ඒකේ විදිහට ගියා. ඉතින් අද දෙවනි එක්ස්පීරියන්ස් එකත් ඒ විදිහට වුණා. ඉතින් අපි දැන් මේ විදිහට ගේම් ආරම්භ කරලා තියෙනවා. අපි ගේම් ආරම්භ කරලා දැන් සති ගානයි. අද අපි දෙන්න පොඩ්ඩක් එළියට යන්න. මගේ කීයක බෑග් එකේමයි මම මොකද සාමාන්‍යයෙන් ඉන්නේ නැති මම පර්ස් එකක් එහෙම ගන්න නැති කෙනෙක්. ඒ කියන්නේ මට මම කැමති නෑ අතේ බඩු මුට්ටු අරගෙන යන්න. ඉතින් හස්බන්ඩ් එකේ විතරයි. එයාට අමතක වෙලා මොකද අපි වෙන වැඩකටත් එක්ක අපේ වීකල්ස් දෙකේ කීස් දෙක ගත්ත නිසා එයාට අපාර්ට්මන්ට් එක කීයක කියලා තමයි එයා හිතන් ඉඳලා දෙන්නේ. වාහන දෙකේම අතුරු දෙක සාක්කුවේ දාන් ඇවිල්ලා වාහනේට නගින්න නැද්ද තමයි දැක්කේ ඒක අපාර්ට්මන්ට් කීයක නෙමෙයි වාහනේ කීයක. ඉතින් අපි දෙන්න දැන් මේ මමත් දැන් ඇවිදලා බැලුවා මේ අපේ බෑක් ඩෝර් එක අපාර්ට්මන්ට් එකේ මේක පාක් කරගෙන යන තැන හැමතැනම බැලුවා අතුරු වැටෙලා නැහැ. මිස්ටේක් එක වෙන්නේ නැත්තේ ගෙදර අතුරු කියලා යා අනිත් වාහනේ කීයක වාහනේ දෙකෙන් කීස් දෙක අරන් දාගත්තී ගෙදර අතුරු තියෙනවා කියලා තමයි හිතන් තියෙන්නේ. ඉතින් මේ විදිහට වුණා. ඉතින් මොකද ඒ කියන්නේ අද ඉඳලා දවසක් ඉනිදා දවසටයි පබ්ලික් හොලිඩේස් වලටයි අර මම ප්‍රයිවට් කිව්වා වගේම 115ක් වෙනවා. ඉතින් අදත් අපිට මොකක් හරි බැලන්ස් කරන්න තිබුණා. හැබැයි අපි තීරණය කරා හෙට අපිට පොඩි විශේෂ දවසක්. අපිට එහෙම 9 මාර විතර නිකන් ඉන්න බෑ. ඒක අපාර්ට්මන්ට් එක ඕපන් කරගන්න. මොකද හෙට උදේම මට යන්න වැඩට හස්බන්ඩ්ට විශේෂ දවසක් ගියා. හස්බන්ඩ්ට එළියට යන්න ඕනේ. එයා ගෙදරින් 7 මාරෙන් යන්න ඕනේ. ඉතින් අපිට රිස්ක් එකක් ගන්න බෑ හෙට දවසේ. ඒ නිසා කරන්න දෙයක් නැති වුණාත් මේ වෙලාවේ කරන්න වෙන්නේ නේද? ඉතින් අපි දැන් කෝල් කරා මේ කරන්නේ ස්කිප් ආ කියලා මේන්ටෙනන්ස් කම්පැනි කාල් කරා. දැන් අපි එළියට ඉන්නවා.
මම දන්න තරමින් අදත් 115ක් තමයි. අද 115ක් තමයි ගෙවන්නේ. මොකද ඉරිදා නිසා. එයාලා ආවට පස්සේ එයාලා ඔපත් කරලා දෙනවා. ඉතින් අපිට ඒ වෙලාවෙම පේමන්ට් එක කරන්න පුළුවන්. නැත්නම් සති දෙකකට පස්සේ අපිට බිල් එක ගන්න පුළුවන්. යුරෝ 10ක් ඇඩිෂනලි තව බිල් එක දෙනවා. ඉතින් යුරෝ 10ක් ඇඩිෂනලි ඇඩිනට ඉතින් අපිට නම් කරලා මම තමයි හිතන්නේ. බලන්නම හරියම පේමන්ට් කියනවා. මම ගන්න විදිහට 115 තමයි. සමහරවිට අඩු වුණොත් හොඳයි. අඩු වෙන හොඳයි. ලතුරු හම්බ වෙනවා නම් ඊටත් වඩා හොඳයි. ඉතින් මේක ඇත්තටම දෙන්නට පාඩම එකපාරට අපි දෙන පාඩමක් ඉගෙනගෙන අපි දෙන ඉදාන කතා වුණා ඇඩිෂන් එකක් තියෙන නිසා අපි දෙන වාහන දෙකට අපි දෙකක් ගන්න තියෙනවා. ඊට පස්සේ ඒකදී අපි දෙකක් තියෙනවා වාහන දෙකක්. ඒක දෙකක් තියෙනවා. එයාටත් ඒකම තිබුණා. මටත් තමයි තිබුණා. අපි දෙන්නගේම ඒකම තියෙන එක අපිට ඇපාර්ට්මන්ට් එකට ඇතුළට වාහන දෙකක් ගන්න. ඉතින් ඒ නිසාම අපිට ඩිමාන්ඩ් එකක් විදියට අද ආයෙත් Facebook එකට දුන්නා. මේ ඩිපාර්ට්මන්ට් එක අපි ගෙන අලුත් ගෙන පානේ කරනවා. අලුත් ගෙන දැන් තියෙන්නේ අපේ අලුත්ගේ එකම ඩිපාර්ට්මන්ට් එකේ. ඒ නිසා අපි දැන් බලන් බලමු ආවට පස්සේ කොහොමද charges යන්නේ කියලා. කිසිම දෙයක් නැහැ ලැබෙලා අන්ලොක් කරලා දෙනවා. පේමන්ට් එක ඒ වෙලාවට කරන්න පුළුවන්. නැත්නම් පස්සේ කරන්න පුළුවන්. charge එක තමයි මට බලන්න ඕනේ. ගන්න වෙන්නේ කියලා. ඉමෝජන් දැන් මේන්ටස් කම්පැනිෙන් එනවා. ඉතින් බලමු දැන් අර කීයද විතර කීයද කියලා මම කොහොමද කියලා පාර කරනවා. මම අපි කොච්චරද කැයිද කියලා එන්නේ. ඉතින් එහෙම තමයි උනේ. දැන් අපි මේන්ටෙනන්ස් කම්පැනිස් එකේ පාරක් යනවා. ඒ ආව මිනිස්සුන්ලා හිනාවත් වෙන්න මූණ මෙහෙම කරගත්තා. ඒ වගේ එක එක තියෙන විදියාලගේ දවසක් ඒ වෙලාවේ යාල බිසි එකක් ගන්න සමහරවිට. ඉතින් මම ගාන කියන්නම් ගාන 115 නෙමෙයි 96 තමයි ගියේ. මම දන්නේ නැහැ කියලා. මොකද නොටිස් බෝඩ් එකේ තිබ්බ කොලේ අනුව තිබ්බේ 115ක් කියලා. ඉතින් මම දන්නේ නැහැ. මම ආව ආධාරිතව 96 තමයි කියලා ගන්න. ඉතින් ජයග්‍රහය විදියට දෙනුතාවේ ඩබල් 48 ඒව දෙකක් වගේ වෙන්න. ඒක සමාන ගානක් වෙන්න අපිට ගෙවන්න ඕන. ඉතින් ෆනි දෙන්නේ මේ ඇත්තටම මට hina ගියාට ඉතින් ෆනි දෙන්නේ මේ hina යන්නේ ඉතින් අපිට වෙන වැඩ දැකලා ඉතින් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් වෙනවා. හොඳ දෙයක් වෙද්දී අනිත් පැත්තට අපි දෙන්නට මේ වගේ දේවල් වෙනවා. ඒක අපි දෙන්න ගොඩාක් නොටිස් කරපු දෙයක්. මොකක්ද මේ දවස් ටිකේ අපිට පොඩ්ඩක් හැමදේම පොසිටිව් විදිහට සතුට හිතන ආරංචි සතුට හිතන දේවල් මේ දවස් ටිකේ වුණා. ඉතින් මම බලාපොරොත්තු වුණා මොකක් හරි එකක් වෙන්නේ කියලා. ඒක කොහොමද? ඉතින් මම පෙන්නන්නම් යා කීස් දාන්න ගියා එනවා කීස් දාන්න ගියා මේ වාහනේට. ඉතින් මේක වැරදි පාඩමක්. ඉතින් මේ විදිහට මේ අතකින් තිබ්බ ඇති අප්පාර්ට්මන්ට් කී එක සමහරුන්ගේ මම දැක්කා තියෙන පෝස්ට් නැති නිසා නැති කරගන්න නම් මම මේ වගේ මොකදකින් නෙමේ ලොකු ගානක් එවනවා. ඉතින් අපිට ගෙච්චලා දැක්කි. ඉතින් අපේ ගුණානම් වෙලා තියෙනවා. වෙලා නැත්තම් පරිස්සම් වෙන්න වගේ සිටුේෂන් වෙනවා. මේ විදිහට තමයි දෙන්නා තාවඩ අප්පාර්ට්මන්ට් කී එක ගන්න. මේන්ටෙනන්ස් කම්පැනි එක කියලා ගන්න. ඉතින් මම හිතන්නේ එකක් කාඩාරි දෙකකින් මේ දෙකක් කඩන දෙකකින් කල්පනාවෙන් එළියට ඇද්දී අනිවාර්යෙන් ගෙදර කීයක බලන්න. දැක්කද ප්‍රශ්න මොනවද? ඒ නිසා මේ බ්ලොග් එක බලුවාට හැමෝටම thank you. ඉතින් ආයෙත් තව වටිනා බ්ලොග් එකක් කරන් එනකම් ඔයාලා හැමෝටම bye bye.